හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. බ්‍රවුන් සෙලොනිස් ෆුඩ් channel එකට ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. මේ Thanksgiving සතියේ තවත් එක ලස්සන දවසක්. ඉතින් මේ සීතල දවසේ මට හිතුණා ගී රයිස් එකක් හැදුවා නම් හොඳයි කියලා. අද මම මේ ගී රයිස් එකට හදන්න හිතාගෙන ඉන්නේ කජුයි ග්‍රීන් පීසුයි එකට දාලා කරියකුයි ගෝවා මැල්ලුමකුයි මාළු තෙල් දාලා. මීට ටික කාලයකට කලින් මම මාළු තෙල් දාපු රෙසිපියක් ඔයාලට ෂෙයා කරලා තියෙනවා. ඒ රෙසිපියට Instagram එකේ Facebook එකේ දවස් දෙකට මිලියනයට වඩා views ආවා. ඉතින් එදා රෙසිපිය මම ඔයාලට ෂෙයා කරේ ලින්නෝ වලින් උනාට අද මම හදන්න යන්නේ තොඩුව කියන මාළුවගෙන්. මේක සැර ටිකක් අඩු කිරට උනත් උයන්න පුළුවන් මාළු జాතියක්. අද වීඩියෝ එකේ මම තා පොඩි වෙනස්කමකුත් කරා. ඒක තමයි එළවලු කපන හැටි, හොදන හැටි මම ඔන්න අද පෙන්නලා තියෙනවා. ඔයාලා කලින් දැක්ක වගේ මම ගෝවා එකයි මාළු එකයි කපලා හොදලා ගත්තා. අද මෙනු එකට කජු හදනවයි කියලා හිතපු නිසා මම කලින් දවසේ රෑම මේක පෙඟෙන්න දාලා තිබ්බා. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත පොල් ටිකක්. මේක මම අද පාවිච්චි කරන්න හිතන් ඉන්නේ ගෝවා එකට. මෙහි ඉතින් ෆ්‍රෙෂ් කජු නෑනේ. මේ වගේ වේලිච්ච කජු තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වේලිච්ච කජු යන්න බැරි නිසා රැයක් විතර පෙඟෙන්න දාලා තියාගන්න ඕනේ. ඔයාලට මේක කලින් දවසේ පෙඟෙන්න දාන්න බැරි වුණොත් හදිසියෙම නම් උයා ගන්න වෙන්නේ මේකට බේකින් සෝඩා ටිකක් දාලා පැයක් දෙකක් විතර පෙඟෙන්න තියාගන්න. මම දැන් මුලින්ම මාළු එක තඹ ගන්නයි යන්නේ. මේ විදිහට මාළු ටික භාජනයකට දාලා ඒකට කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම පොල් විනාගිරි ටිකක් මම පාවිච්චි කරනවා. දැන් තැම්බෙන්න අවශ්‍ය කරන විදිහට වතුර ටිකකුත් දාලා හොඳට මේ විදිහට කලවම් කරලා ටික වෙලාවක් වහලා මේක තඹ ගන්නවා. ඒත් එක්කම මම අනිත් ලිපේ කජු එක තඹ ගන්නයි යන්නේ. කජු එකටත් මම කහ, ලුණු, වතුර ටිකක් දාලා මේ විදිහට වහලා තඹ ගන්නවා. ඒ අතරතුරේදීම මම මාළු එකත් බලලා පොඩ්ඩක් එහා මෙහා පෙරලා ගන්නවා. මේක කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් තමයි කරගන්න ඕනේ. කජු එකයි මාළු එකයි තැම්බෙන අතරතුරේදී මම ගෝවා මැල්ලුමට අවශ්‍ය කරන පොල් මිශ්‍රණය ලෑස්ති කරගන්න යන්නේ. මම දැන් මේ විදිහට ඉඟුරු සුදු ලුණු, කහ, ලුණු, ගම්මිරිස් කුඩු, අබ, සූදුරු, පොලොත් එකතු කරගෙන ගල් වංගෙඩිය කොටා ගන්නවා. ඒ අතරතුරේදී බලනකොට කජු එකයි මාළු එකයි දෙකම තැම්බිලා තියෙන්නේ. සිත මගේ සූරණ ශෝකී කරන දෙනිලා ගෝවා මැල්ලුමට මම ඇතලිය ලිපේ තියලා තෙල් ටික රත් වීගෙන එනකොට ලුණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්නවා. ඒක මදගින්නේ තැම්බෙන අතරතුරේදී මම මාළු එක ටෙම්පරාදු කරගන්නයි යන්නේ. මේ විදිහට මාළු තඹපු භාජනයේම මම පාවිච්චි කරලා තෙල් ටිකක් රත් වීගෙන එනකොට අබෑට ටික එකතු කරගන්නවා. ඒකටම කුරුඳු කෑල්ලකුයි කරාබු නැටි දෙක තුනකුයි එකතු කරගන්නවා. දැන් මම ගෝවා මැල්ලුමට අවශ්‍ය කරන පොල් මිශ්‍රණය මේ විදිහට ලුණු එකට එකතු කරගන්නවා. ඒත් එක්කම කපාගත්ත ගෝවා ටිකත් භාජනයට දාලා ඒ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් වහලා තැම්බෙන්න තියෙනවා. මාළු බැදුමේ අබැට ටික පුපුරගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, බී ලුණු ටික එකතු කරගන්නවා. මම අද මෙතනදී බී ලුණු ටික රවුමට තමයි කපලා එකතු කරගන්නේ. ඔයාලා සමහර විට මේක දන්නවත් ඇති. අපි එළවලුවක් හරි ලුණු හරි කපනකොට කපන විදිහ අනුව ඒකේ රස වෙනස් වෙනවා. ඉතින් මාළු බිස්ටෙක් හදනකොට හරි තෙල් දානකොට හරි මේ විදිහට රවුමට කපලා තමයි මම ලුණු එකතු කරගන්නේ. ඒ අතරතුරේදී ලුණු ටික රන්වන් පාට වෙලා වැදීගෙන එන නිසා මම ඒකට මිරිස් කුඩුයි, කෑලි මිරිසුයි මේ විදිහට තඹගත්ත මාළු ටික එකතු කරගන්නවා. අපි මාළු එක තඹනකොටත් ලුණු එකතු කරගත්ත නිසා ඔයාලට පුළුවන් මේ වෙලාවේදී ලුණු බලලා මදි පාඩුවට එකතු කරගන්න. ඉතින් මේ මාළු බැදුම හදනකොට මම කිසිම වර්ගයක සෝස් එකක් පාවිච්චි කරේ නැහැ. ඒ වුණාට ඔයාලට පේනවනේ ඒක හරිම රස පාටට තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ රෙසිපිය try කරලා බලන්න. try කරලා බලලා කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාන්න.
ඔන්නේ අතරතුරේදී අපේ ගෝව මැල්ලුමත් රසට හැදිලා තියෙනවා. මේ ගෝව මැල්ලුමේ ඇඹුල් ගතිය ගන්න මම ගොරක කෑලි 2-3ක් තමයි එකතු කරගත්තේ. කජු කියන්නේ මම කන්න ආසම කෑම එකක්. කජු ඉතින් එක එක විදිහට හදනවනේ. කජු තෙල් දාලා හදනවා, කිරට හදනවා, මේ විතර ග්‍රීන් පීස් දාලා හදනවා. ඉතින් ඒ අතරිනුත් මම වැඩිපුර මාස මේ විදිහට ග්‍රීන් පීස් දාලා හදනකොට. ඉතින් ඔයාලා ග්‍රීන් පීස් දාලා හදලා නැත්නම් මේ විදිහට try කරලා බලන්න. එතකොට ඒකේ පුදුම රසයක් තියෙන්නේ. පොඩි පැන් රසකුත් එක්කම හොඳ ක්‍රීමි රසයක් තියෙනවා. මම අද මේ කජු හදන විදිහට අමතරව ඕගොල්ලෝ තව කජු හදන විදි තියෙනවා නම් මම ආසයි ඒකත් දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කතාවෙන් කතාව ඔන්න මං කජු එකට කිරි ටිකක් දාලා දැන් මේ එකතු කරගන්නේ ගොරක පේස්ට් එකෙන් ටිකකුයි උම්බලකඩ ටිකකුයි. කජු එක ලිපේ ඉදෙන අතරතුරේදීම මම භාජන ටිකත් හොදන්න පටන් ගත්තා. පුරුද්දක් විදිහට මම හැමදාම උයනකොටම එකතු වෙන භාජන ටික හොදගෙන යනවා. එතකොට උයලා ඉවර වෙනකොට කිසි දෙයක් හොදන්න ඉතුරු වෙන්නේ නැහැ. දැන් මම හදන්නේ ගී රයිස් එක හදාගන්න. ගී රයිස් එක හදන්න මම අද පාවිච්චි කරන්නේ බාස්මති හාල් එක. අද මම ගී රයිස් එක රයිස් කුකර් එකේ හදන නිසා මුලින්ම කරන්නේ රයිස් කුකර් එක ටිකක් රත් වෙන්න තියාගන්න එක. ඊට පස්සේ මේ විතර ගී ටික එකතු කරලා ඒක රත් වීගෙන එනකොට කපාගත්ත ලූණු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්, එනසල් කරාබු නැටි ටිකක් ඒත් එක්කම ගම්මිරිස් තට ටිකක් එකතු කරගන්නවා. දැන් අපි මේකට ලුණුයි කහයි එකතු කරලා හැන්දකින් හොඳට කලවම් කරගෙන වහලා ටික වෙලාවක් තෙලෙන් බැදෙන්න තියාගන්නවා. මට කියන්න අමතකුණානේ මම මේකට බේලීෆ් කෑල්ලකුත් දැම්මා. ඔයාලට තියෙනවා නම් මේකට සේර ටිකක් උනත් තල්ලා එකතු කරන්න පුළුවන්. එතකොට ඒකේ රස තවත් වැඩි වෙනවා. දැන් මම මේ විදිහට හොදගත්ත හාල් ටික එකතු කරලා ඒකත් ටික වෙලාවක් තෙලෙන්ම තැම්බෙන්න තියාගන්නවා. ඊට පස්සේ බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරගෙන බත් එක උයා ගන්නයි තියෙන්නේ. අද මම කෑම වලට ටිකක් තෙල් වැඩිපුර පාවිච්චි කරපු නිසා ගී රයිස් එකට පොල් කිරි එකතු කරගන්නේ නැහැ. පොල් කිරිත් දාලා ගී රයිස් එක හදන්න කැමති කෙනෙක්ට මම කලින් වීඩියෝ එකක් ෂෙයා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ගිහිල්ලා බලන්න. මම ඒ රෙසිපියේ ලින්ක් එකත් මේ වීඩියෝ එකෙම ෂෙයා කරන්නම්. අද ගී රයිස් මෙනු එකට අමතරව මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ කොහොමද මම මගේ කිචන් එක ලස්සනට තියාගන්නේ කියලා. විශේෂයෙන්ම කිචන් සින්ක් එක ඩීප් ක්ලීන් කරගන්න හැටි. ඔයාලා සමහර අය නම් කොහොමත් මේ විදිහට ක්ලීන් කරනවා ඇති. හැබැයි නොදන්න කෙනෙක්ට තමයි මම මේ කොටස වීඩියෝ එකේ ෂෙයා කරන්න ඕනේ කියලා හිතුවේ. ඔයාලට පේන විදිහට මගේ කිචන් එක දැන් ටිකක් කිලුටු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම කරන්නේ මේ විදිහට බේකින් සෝඩායි විනාකිරි ඩිෂ් වොෂ් ටිකකුයි දාලා ඒක ටිකක් වෙලා පෙඟෙන්න තියෙනවා. ඔයාලට මේක වැඩි වෙලා තියන්න අවශ්‍ය නැහැ. පැය භාගයක් විතර තියලා ක්ලීන් කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට බ්‍රෂ් එකක් අරගෙන ඒකට තව ඩිෂ් වොෂ් ටිකකුත් දාලා හොඳට මේ විදිහට බ්‍රෂ් කරගන්නවා. මේ කිචන් හැක් එක පාවිච්චි කරලා ඔයාලට සින්ක් විතරක් නෙමෙයි කහට බැඳිලා කොච්චර වුණත් අර ස්පොන්ජ් එකෙන් පිරිසිදු කරගන්න බැරි මග්ස් ටික වුණත් මේ විදිහට ක්ලීන් කරගන්න පුළුවන්. මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ බාත්රූම් උනත් ක්ලීන් කරගන්න. එතකොට ඉතින් ඒවා අලුතෙන් ගත්තා වගේ බැබලි බැබලි තියාගන්න පුළුවන්. හැඟුම් සොඳුරුයි රැඳුන නෙතගේ එවන් සැන්දෑ කලේ හිතමා සුරාගෙන ගී ඇයිද ඩැෆඩිල් මලේ ඉමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැලින් කඳුමානේ ඔබ තාම මාගේමයි වසත් කල යවුවනේ. මම
ඩීප් ක්ලීන් කරනකොට සිංක් එක විතරක් නෙමෙයි මේ වටේ තියෙන ටයිල්, ඒ වගේම සෝප් ඩිස්පෙන්සර්ස්, ඒවා තියලා තියෙන ට්‍රේ, මේ හැම දෙම හොඳට ක්ලීන් කරගන්නවා. මම මේ ටික ක්ලීන් කරන අතරතුරේදී කෑම ටික ඔක්කොම ලෑස්ති. ඉතින් මං අද මේ හදපු ගී රයිස් මෙනු එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ හදපු දේවල් වලින් ඔයාලගේ මොකද්ද ෆේවරිට් කියලාත් මම ආසයි දැනගන්න. ඒ වගේම මම හිතනවා අද මම ෂෙයා කරපු ක්ලීනින් ටිප්ස් උත් ඔයාලගේ කිචන් එක ලස්සනට තියාගන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඩේලි රෙසිපීස් අප්ඩේට්ස් බලන්න බ්‍රවුන් සෙලෝනිස් ෆුඩ් channel එකත් එක්ක Facebook, TikTok, Instagram එකකිනුත් ඔයාලට පුළුවන් එකතු වෙන්න. වීඩියෝ එක මේ වෙනකම් බලපු ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි. ආයිත් අපි හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.